දියවැඩියාව සනීප කරගන්න වැඩි කරදරයක් නැතුව අවුරුදු 60 විතර පැන්නට පස්සේ දියවැඩියාව කොහොමද පාලනය කරගන්නේ කියන එක ඩිමෙන්ෂියා වලට කියන්නේ type 3 diabetic කියලා. ඕගොල්ලන්ට කරන්න පුළුවන් දේවල් කීපයක් ගැන තමයි මම අද කතා කරන්නේ. දියවැඩියාව කියන්නේ සමනය කරගන්න පුළුවන් පහසු රෝගයක්. දියවැඩියාව කියන්නේ බොහොම සරල රෝගයක්. දියවැඩියාව කියන එකේ අපි මෙතන භාවිතා කරන්නේ type 2 diabetic කියන අර්ථයෙන් දෙවන ගණයේ දියවැඩියාව. අවුරුදු 60 විතර පැන්නට පස්සේ දියවැඩියාව කොහොමද පාලනය කරගන්නේ කියන එක මේක මම ක්ලිනික් වල නිතර දකින දෙයක්. දියවැඩියා රෝගීන්ට දියවැඩියාව සනීප කරගන්න බෑ කියලා කියන බෙරේ ගහලා දියවැඩියා රෝගීන්ගේ කියලා තියලා තියෙනවා ඕගොල්ලෝ කැමති දෙයක් කාලා බෙහෙත් ටිකක් බිව්වම ලෙඩේ සනීපයි කියලා. මොකද ඒක අපිට ලේසියි. මිනිස්සු පුරුදු වෙලා තියෙනවා දියවැඩියාව සනීප කරන්න බෑ, සමනය කරගන්න බෑ. අපිට බෙහෙත් ටිකක් බීලා ඔන්න ඔය කැමති දෙයක් කාලා ජීවත් වෙනවා කියලා. ඩිමෙන්ෂියා වලට කියන්නේ type 3 diabetic කියලා. අවාසනාවකට අපේ බොහෝ වෛද්‍යවරුන්ගේ මතයත් ඔන්න ඕකයි. අපේ බොහොම දක්ෂ වෛද්‍යවරයෙක් මේ ළඟදී මට කියනවා ඇහුණා මටත් දියවැඩියාව තියෙනවා. දියවැඩියාව තියෙනවා කියලා චොක්ලට් කන්න නැතුව අයිස්ක්‍රීම් කන්න නැතුව ඉන්න එකේ තේරුමක් නැහැ. ඒගොල්ලන්ට චොක්ලට් ටිකක් කාලා අයිස්ක්‍රීම් ටිකක් කාලා ඔහේ ඉන්න දෙන එක තමයි ජීවිතය කියන්නේ කියලා. නමුත් මම හිතන්නේ ජීවිතය කියන්නේ නිරෝගීව, ශක්තිමත්ව, ක්‍රියාශීලීව ඕගොල්ලන්ගේ මානසික සෞඛ්‍ය හොඳින් තියාගෙන ගත කරනවා කියන එක. වයසට යන්න අපිට ගොඩක් වැදගත් වෙනවා අපේ මානසික සෞඛ්‍ය. ඉස්සර නොතිබිච්ච ලෙඩක් තියෙනවා දැන් අපේ වයසට යන අම්මලට තාත්තලට ඩිමෙන්ෂියා. වයසට යනකොට අමතක වීමේ රෝගය. ඩිමෙන්ෂියා වලට කියන්නේ type 3 diabetic කියලා. දියවැඩියාව තියෙන රෝගීන් ගොඩ දෙනෙකුට ඩිමෙන්ෂියා බැලදෙනවා. මේ අවුරුදු 60ට උඩින් දියවැඩියාව සමනය කර ගැනීමේ වැදගත්කම තියෙන්නේ ඕගොල්ලෝ වකුගඩු දෙක පරිස්සම් කර ගන්න ඕනේ. අංශ භාගයට එන්නේ නැතුව තියා ගන්න ඕනේ. heart attack එකක් කෙනෙක් වළක්වා ගන්න ඕනේ. විශේෂයෙන් වකුගඩු. ගොඩක් අයට වයසක අයගේ අවුරුදු 60 විතර පැනනට පස්සේ දියවැඩියාව නිසා වකුගඩු ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා, අඩාල වෙනවා. ඉතින් මේක කාලයක් තිස්සේ ගිහිල්ලා අන්තිමට ඒගොල්ලන්ට දැන් අවුරුදු 65 70 විතර පහ වුණාට පස්සේ ඩයලයිස් කරන්නෙත් නැහැ. වකුගඩු මාරු කරන්නෙත් නැහැ. ඊටාම දුක්ඛිත අවසානයකට ළඟා වෙන්න සිද්ධ වෙනවා. අපිට මේවා වළක්වා ගැනීමේ හැකියාවක් තියෙනවා ඊටාම පහසුයි. මෙතෙන්දී අපි ලොකු දේවල් කරන්න අවශ්‍ය නැහැ. අපේ එදිනෙදා ජීවිතයේ කළ හැකි දේවල් කිහිපයකින් දියවැඩියාව සමනය කරගන්න ඊටාම පහසුයි. මේ වෙනස කරන්න කැමති නම් පමණක්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ දියවැඩියාව සනීප කරගන්න ලෑස්ති නම් පමණක් තමයි මේ වීඩියෝ එක තවදුරටත් නරඹන්නට අවශ්‍ය. නැහැ දියවැඩියාව බෙහෙත් නැතුව ආහාර සහ ජීවන රටාව මගින් සමනය කරගන්නට පුළුවන්. ඔගොල්ලන්ගේ ජීවිතයේ අවසානයේ දක්වා ඊටාම නිරෝගීව ගත කරන්න පුළුවන් ජීවිත රටාවේ යම් වෙනස්කම් කිහිපයක් කිරීම මගින්. ඉතින් මොනවද මේ වෙනස්කම්? මෙතනදී ඔයගොල්ලන්ට කරන්න පුළුවන් වැදගත්ම වෙනස්කම තමයි මට එක උපදේශයක් දෙන්න පුළුවන් නම් රාත්‍රී ආහාරය බින් කළුවර වැටෙන්න කලින් ආහාරයට ගන්න. ගොඩක් අවුරුදු 60 පැනපු අය රිටයර් වෙලා ඉන්නේ, ගෙවල් වල ඉන්නේ. ඒගොල්ලෝ උයන්න පිහන්න දන්නවා. රාත්‍රී ආහාරය බින් කළුවර වැටෙන්න කලින් ගන්න. එතකොට හවස 6 කියන එක මතක තියාගන්න. සාමාන්‍යයෙන් හවස 6ට රාත්‍රී ආහාරය ගන්න පුළුවන් නම් ඊට පස්සේ වතුර විතරක් බීලා ඉන්න පුළුවන් නම් දියවැඩියාවේ සීනි මට්ටම ඊටාම හොඳින් සමනය වෙනවා. ඉතින් මෙතෙන්දි කරන ලොකු වැරද්දක් තමයි රාත්‍රියට සරල ආහාරයක් ගන්න. ඒක හින්දා ඉදියාප 5ක් 10ක් කාලා එහෙම නැත්නම් පාන් කෑල්ලක් කාලා ඉන්න අපේ වැඩිහිටි පරම්පරාව පුරුදු වෙලා ඉන්නවා. අඩුම ගානේ මගේ ක්ලිනික් එන රෝගී. ඉදියාපයි පානුයි කාලා දියවැඩියාව සනීප කරගන්න බෑ. ඉදියාප අලල විසි කරන්න කැරේට. ඉදියාප වල සීනි ගොඩක් තියෙනවා. මේකේ එක වැරද්දක් තමයි අපේ වෛද්‍යවරු සහ පෝෂණ වේදීන් මිනිස්සුන්ට සරල ආහාරයක් විදිහට ඉදියාප කෑවට කමක් නැහැ කියලා උගන්වනවා. ඒක සම්පූර්ණයෙන් වැරදි. මොකද ඉදියාප වල තියෙන්නේ පාන් පිටි, හාල් පිටි වලින් කෑවත් ඉදියාප දියවැඩියාවේ සීනි මට්ටම වැඩි කරනවා. ඒ නිසා ඉදියාප කන්න එපා. ඉදියාප රොටි ඔය වගේ පාන් වගේ දේවල් දියවැඩියාවට විසයි. ඒ නිසා අපි කල යුත්තේ හවසට මගේ අදහස හොඳම සරල ආහාරය තමයි බිත්තර 3ක් හෝ 4ක්
තම්බලා හෝ බැදලා හෝ ස්ක්‍රැම්බල් කරලා ඔයගොල්ලෝ කැමති ආකාරයකට හදාගෙන ආහාරයට ගන්න. එතකොට මෙතනදී වැදගත් වෙන්නේ ඔබේ ශරීරයට යන සීනි ප්‍රමාණය ඉතාම අඩුයි. එතකොට ඔයගොල්ලන්ගේ සීනි මට්ටම පහළ බහිනවා. හැබැයි මේ ආහාර වේල ගත්තාම ඔයගොල්ලෝ රාත්‍රියට ගන්න ඔයගොල්ලන්ගේ දියවැඩියා බෙහෙත් ප්‍රමාණය ඊට සමානුපාතිකව අඩු කරන්න සිද්ධ වෙනවා. එතකොට එහෙම නැත්නම් රැයට සීනි අඩු වෙලා හයිපෝග්ලයිසීමික් වෙන්න පුළුවන්. ඒක පාට බිත්තර 3-4ක් කන්න යන්න එපා. ඔයගොල්ලෝ කරන්න ඕනි දේ තමයි ඉස්සෙල්ලා රාත්‍රී ආහාර වේලට බිත්තර දෙකකුත් බත් පොඩ්ඩකුත් එළවලු පොඩ්ඩකුත් කන්න. එතකොට සීනි මට්ටම සාමාන්‍ය මට්ටමට එයි. මෙහෙම ටික දවසක් ගියාට පස්සේ බිත්තර දෙක වෙනුවට 3ක් හෝ 4ක් එකතු කරගෙන බත් එහෙම් පිටින් මයින් කරලා දාන්න. එතකොට රාත්‍රියට දියවැඩියාවට ගන්න බෙහෙත් ප්‍රමාණය නවත්තලා දාන්න උනත් පුළුවන්. විශේෂයෙන් ඉන්සුලින් විදින අයට. බෙහෙත් සම්බන්ධයෙන් සියලුම කටයුතු ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරලා පමණයි කරගන්න ඕනි. මාව හම්බ වෙන්න ඕන නම් මගේ WhatsApp අංකයට 071 44 85 994 අංකයට ඒගොඩ මෙඩිහෙල්ප් රෝහලට පුංචි බොරැල්ලේ වින්සෙත් රෝහලට ඔයගලන්ට ඒ රෝහල් දෙකින් එකකදී ඔයගලන්ට මාව හම්බ වෙන්න පුළුවන්. රාත්‍රී ආහාරය වැදගත්. රාත්‍රී ආහාරය විලාසන ගන්න වැදගත්. රාත්‍රී ආහාරයේ තියෙන කාබෝහයිඩ්‍රේට් අඩු කරන එක වැදගත්. මොකද මේ කාබෝහයිඩ්‍රේට් වලින් තමයි ඔයගොල්ලන්ගේ සීනි මට්ටම වැඩි කරන්නේ. දෙවෙනි වැදගත් උපදේශය තමයි අතරින් පතර කන කෑම ಜಾති නවත්තන්න ඕනි. ප්‍රධාන ආහාර වේල 2 හෝ 3 පමණයි ගන්න ඕනි. අවුරුදු 60 පැනපු අයගේ වයසක අයගේ ජීවන රටාවේ වෙනස්කම් කරන්න හරි අමාරුයි. ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙන ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒ පුරුදු වෙලා තියෙන ක්‍රමයේ හින්දා තමයි ඕගොල්ලන්ට දියවැඩියාව හැදුනේ සහ දියවැඩියාව දිගටම තියෙන්නේ. වැඩියෙන් වැදගත් මේ පුරුදු වෙනස් කරගත්තොත් දියවැඩියාව සනීප වෙනවා කියන එක හැම වෙලේම ඔලුවට දාගන්න ඕනේ. දැන් අපිට කවුරු හරි මෝඩයෙක් උගන්වලා තියෙනවා පොඩ්ඩක් කෑවහම දියවැඩියාව හරියනවා කියලා, සනීප වෙනවා කියලා. පොඩ්ඩක් සැරින් සැරේ කන්න කියලා කවුරු හරි කියලා තිනවා. එහෙම කන්නේ හරක් උදේ ඉඳන් රෑ වෙනකල් උලා කන හින්දා. මිනිස්සු කියන්නේ දඩයක් කාරයෝ. මිනිස්සු කියන්නේ සිංහයෝ වගේ జాතියක්. මෙන්න මේ සිංහයෝ වගේ జాතිය හරක් කරන්න තමයි මේ දවස පුරා සැරින් සැරේ පොඩ කන්න කියලා අපිට උගන්වන්නේ. හරි ඉතින් ඔයගොල්ලෝ ඒකට කැමති නම් හරකෙක් වෙන්න කැමති නම් උදේ ඉඳන් සැරින් සැරේ පොඩ කන්න. සිංහයෙක් වගේ වෙන්න කැමති නම් දවසට වේල් 2ක් හෝ 3ක් හොඳට කන්න. ඉතින් මේ ක්‍රමය අපි අත්දැකලා තියෙනවා. සමීක්ෂණ වලින් ඔප්පු කරලා තියෙනවා වඩා හොඳ නිරෝගී ජීවිතයකට මඟ පාදනවා කියලා. ප්‍රධාන ආහාර වේල් 3 හෝ 2කට ආහාර වේල මේව කරන්න චුට්ට සැරින් සැරේ කන එක නවත්තන්න ඕනි. ලොකු ආහාර වේල් ගන්න ඕනි. මේ ලොකු ආහාර වේල් කියන එකේ අදහස් තමයි පැය 4ක්වත් යනකල් ආහාර ගන්න අවශ්‍ය වෙන්නේ නැති තරමට ඕගොල්ලෝ ආහාර ගන්න ඕනි. මොනවද මේකට ගන්න ආහාර? එතකොට එතනදී තමයි වැදගත් වෙන්නේ ඕගොල්ලන්ගේ ආහාර පිඟාන බෙදා ගන්න විදිහ. මේ ඕගොල්ලන්ගේ කෑම පිඟානේ ලොකු ප්‍රමාණයක් මස්, මාළු, බිත්තර, පොල් සම්බෝල, මීකිරි, බටර්, පොල් තෙල්, චීස්, සරිගැට පෙර. මෙන්න මේ වගේ කාබෝහයිඩ්‍රේට් නැති මේදය සහ ප්‍රෝටීන් වැඩි ආහාර එකතු කර ගන්න ඕනේ. එහෙම නැතුව අපිට මේ වැඩේ කරන්න බෑ. මොකද බත් කියන දේ, බත් පළතුරු ඊගාවට අල වර්ග, එළවලු වර්ගවල සීනි විතරයි තියෙන්නේ. කොළ එළවලු වල නෙමෙයි. මම කියන්නේ එළවලු කියලා අපේ ගොඩක් අය කන්නේ පරිප්පුයි, වට්ටක්කයි, අලු කෙසෙලුයි, බීටුයි, කැරටුයි. මේ ಜಾති පහ කියන්නේ බත් වගේම සීනි තප්ප ගොඩක්. ඒතර මේවා කන්න එපා. මේවායේ සීනි වැඩි. මේවා ගත්තත් බොහොම චුට්ටයි ගන්න ඕනේ. ඉතින් මේක හොඳට ඔලුවට ධාරණය කරගන්න ඕනේ. දැන් අපි ඉස්සෙල්ලා කොයි දියාප කන්න එපා කියලා. ඊට පස්සේ දැන් කියනවා එළවලු වලට කැරට්, බීට්, වට්ටක්කා, අලු කෙසෙල්, පරිප්පු මෙන්න මේ ಜಾති පහ එළවලු විදිහට ආහාරයට එකතු කරගන්න එපා. සහ ඔබේ ආහාරයේ පිඟාන බෙදා ගන්නකොට පිඟානෙන් භාගයක්වත් පිඟානෙන් භාගයක්වත් පොල් සම්බෝල, බිත්තර, මීකිරි, මාළු, මස්, බටර්, පොල් තෙල්, චීස්, සරිගැට පෙර. මෙන්න මේ ආහාර වර්ග 9න් එකක් හෝ දෙකක් පිඟානෙන් භාගයක්වත් තියෙන්න ඕනේ. පිඟානෙන් භාගයක්වත්. එතකොට භාගයක් ඉතුරු වෙනවා. එන්නේ භාගයෙන් භාගයක්. ඒ කියන්නේ පිඟානෙන් 4න් එකක් තමයි ඔයගොල්ලන්ට බත් හෝ කොස් දෙල්ල, අල බතල, කඩල, කව්පි, මුං ඇට වගේ දේවල් ආහාරයට ගන්න පුළුවන්. ඉතුරු භාගය ඔයගොල්ලන්ට ආහාරයට ගන්න පුළුවන් කොළ පාට එළවලු වර්ග. ඒ කියන්නේ බෝංචි, වැටකොළු, පතෝල, බණ්ඩක්ක, මෑ කරල් ඒ වගේ ආහාර වර්ග. දැන් අපි කිව්වා රාත්‍රී ආහාරය වෙලාසන ගන්න.
4න් 4 ආහාර ගන්න එපා. ප්‍රධාන ආහාර වේල 2 හෝ 3 පමණයි ගන්න කියන එක. ඒ පිඟානෙන් භාගයක්වත් මස් මාළු පිත්තර පොල් සම්බෝල මීකිරි බටර් පොල් තෙල් චීස් හරියට පෙර මේ වගේ ඒවා ගන්න ඕනේ. ඒ 4න් 1යි කොස් දෙල් අල බතල කඩල කව්පි මුං ඇට කුරක්කං කැරට් බීට් පට්ටක් ආලු කෙසෙල් ඒ වගේ දේවල් පිඟානෙන් 4න් 1යි ගන්න පුළුවන්. ඊට වඩා ගත්තොත් ඕගොල්ලන්ගේට දියවැඩියාව හැදෙනවා. දියවැඩියාව නැති අයටත් දියවැඩියාව හැදෙනවා. දියවැඩියාව තියෙන අයට වැඩි වෙනවා. දියවැඩියාව තියෙන අය දියවැඩියාව සනීප කරගන්න ඕන නම් මාස 6ක් යනකල් මෙන්න මේ කාබෝහයිඩ්‍රේට් තියෙන ආහාර නවත්තන්න ඕනේ. ඒ කියන්නේ බත්, කොස්, දෙල්, අල, බතල, කඩල, කව්පි, මුං ඇට, කුරක්කං, ඊට පස්සේ කැරට් බීට්, වට්ටක්, ආලු කෙසෙල්, මයොක්කා, ඊට පස්සේ අල වර්ග සහ පළතුරු වර්ග, අඹ, අන්නාසි, ගස් ලැබු, කෙසෙල්, කොමඩු. ඊට පස්සේ පාම් පිටි වලින් හදපු කෑම වර්ග, පැණි රස කෑම වර්ග. හරි? අයිස්ක්‍රීම්, චොක්ලට්, කේක්, බිස්කට් මේ වගේ දේවල්. පැණි බීම් වර්ග, කිරි තේ වර්ග. මෙන්න මේ ටික මාස 6ක් නැවතුවොත් ඔයගොල්ලන්ගේ දියවැඩියාව සනීප වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඕන නම් ආපහු පිඟානෙන් 4න් 1ක් විතර ඔය කියන જાති එකතු කරගන්න පුළුවන්. නමුත් වැදගත් මාස 6ක් මේ ආහාර පුළුවන් තරම් අඩු කරන එක. ඒතර මේවා අඩු කරනවත් එක්ක ඔයගොල්ලෝ භාවිතා කරන බෙහෙත් ප්‍රමාණය අඩු කරන්න හෝ නවත්තන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ කියන්නේ බෙහෙත් අඩු කරන්න වෙනවා කියන්නේ දියවැඩියාව නේ බෙමින් පාතිනවා සනීප වෙනවා කියන එක. උදෑසන ආහාරය. උදෑසන ආහාරයේ රජෙක් වගේ කන්න කිව්වේ කෙලොග්ස් වගේ උදෑසන මෝර්නින් සීරියල්ස් හදන කොම්පැනි කාරයෝ. අවාසනාවකට අපේ පෝෂණ වේදීනුත් මේ බෙර පදේම ගහනවා. බොහෝ විට අපිට ලැබෙන වෛද්‍ය උපදෙස් සහ ෆුඩ් ඉන්ඩස්ට්‍රි එකකින් ලැබෙන උපදෙස් සමානයි. මේක අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක් වෙන්න බෑ. උදෑසන රජෙක් වගේ කණ එකකින් වෙන්නේ කොම්පැනි කාරයෝ කීප දෙනෙක් රජ වෙන එක. ඕගොල්ලන්ගේ හොඳකට නෙමෙයි. මිනිස්සු හැදිලා තියෙන්නේ දඩේම යන්න උදේ පාන්දර නැගිටලා හිස් බඩ. අපි අවුරුදු ලක්ෂ 25ක් විතර පරණ සත්තු జాතියක්. මේ කාලෙන් 99%ක්ම අපි උදේ පාන්දර බඩගින්නේ නැගිටලා තමයි එළියට ගියේ. මොකද කැලේ අපි මේකෙන් අවුරුදු 10000යි නැත්නම් 5000යි කැලෙන් එළියට ඇවිල්ලා. අපිට ෆ්‍රිජ් එකක් හම්බ වෙලා අවුරුදු 50ක්වත් නැහැ නේද? ඉතින් එතකල් අපි බඩගින්නේ තමයි හිටියේ. උදේ පාන්දර අපි කිරිතේ ඊට පස්සේ කන්න දෙයක් තිබුණේ නැහැ. හුඟක් වෙලාවට කැලේ ඉන්නකොට කැලේ ගල් ගුහාවේ ෆ්‍රිජ් එකක් තිබුණේ නැහැ. ඒක හින්දා අපි පාන්දර නැගිටලා කැලේට ගිහිල්ලා දඩයමක් කරගත්තොත් තමයි කන්න හම්බ වෙන්නේ. ඒ නිසා අපේ ශරීරය හැදිලා තියෙනවා උදේ පාන්දරම අක්මාවෙන් නැගිටපු ගමන් ෂුගර් ලෝඩ් එකක් එළියට දාන්න. මේක ඇති අපිට දවල් වෙනකල් දඩයමක් කරගන්න කල් ජීවත් වෙන්න. ඒ මදිවට අපේ ශරීරයේ මේදය තියෙනවා අපිට ඕනි තරම් කල් වැඩ කරන්න. සාමාන්‍යයෙන් මාසයක් යනකල් නොකා සාමාන්‍ය වැඩපොළ කරගෙන ඉන්න පුළුවන් තරමට මේ දේ අපේ ශරීරයේ අඩංගු වෙලා තියෙනවා. උදේ පාන්දර නැගිටපු ගමන් කාබෝහයිඩ්‍රේට් කිරිත එකක් හරි ක්‍රීම් කැකර් දෙකක් හරි බ්‍රෑන්ඩ් කැකර් දෙකක් හරි ගන්න ඕනේ අපේ බ්ලඩ් ෂුගර් රෙගියුලරයිස් කරන්න කියලා. බ්ලඩ් ෂුගර් පාලනය කරගන්න කියලා. සීනි මට්ටම පවත්වා ගන්න කියලා. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන සීනි ප්‍රමාණය අපි අක්මාවෙන් හදලා එළියට දානවා. ඒ නිසා බය නැතුව උදේ පාන්දර කෑම කන්න ඕනේ නැහැ. අඩුම ගානේ උදේ 9 වෙනකල්වත් මුකුත් කන්නේ බොන්නේ නැතුව ඉන්න මතක තියාගන්න. මේක ගොඩක් වැදගත්. එතකොට ඔයගොල්ලන්ගේ සීනි මට්ටම පහළ ගිහිල්ලා ශරීරයේ මේ දේ වලින් දුවන්න පටන් ගන්නවා. ඉතින් මේ උදෑසන ආහාර වේලේ වැදගත්කම තමයි උදෑසන ආහාරය ටික ටික අඩු කරලා ටික ටික පරක්කු කරලා අතහැරලා දාන්න. එතකොට මේ පියවර කරන්න ගත්තට පස්සේ දියවැඩියාව සනීප වෙන්න ගන්නවා. ඒ කියන්නේ දියවැඩියාව සනීප කරගන්න නම් ඕගොල්ලෝ දවසකට ආහාර වේල් 2කට යන්න ඕනි. ආහාර වේල් 3ක් කකා දියවැඩියාව සනීප කරගන්න අපහසුයි. හරි. එතකොට මම කිව්වේ රාත්‍රී ආහාරය හවස 6ට විතර ගන්න. උදෑසන ආහාර වේල 10ට 11ට විතර ගන්න පරක්කු කරගන්න පුළුවන් නම් ඒක ලොකු ආහාර වේලක් ගත්තොත් දවල් ආහාරය ගන්න ඕනේ නැහැ. මොකද දවල් ආපහු 12 1 2 වෙනකොට බඩගිනි නොවන ප්‍රමාණයට උදේ ආහාරය ලොකුවට ගන්න ඕනේ. ඉතින් මේකට වැදගත් චිකන් කකුල් 3ක් 4ක් විතර කන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එහෙම නැත්නම් මස් හරි මාළු හරි. අපි රැයට බිත්තර කනවා දවල්ට මස් හෝ මාළු, මීකිරි, පොල් සම්බෝල මේ වගේ දෙයක් පිඟානෙන් බායකට වඩා වැඩියෙන් එකතු කරගන්න. එහෙන් පිටින්ම මේවා විතර කන්න පුළුවන් නම් තාම ඉක්මනින් දියවැඩියාව සනීප වෙනවා. අපේ වයසක අයට අවුරුදු 60 පැනපු අයට උදේ පාන්දර කිරිතේ ඊගාවට බ්‍රෑන්ඩ් කැකර්, ක්‍රීම් කැකර්, මාරි ඔය වගේ මල ජරාව කවන්න අපි බොහෝ දෙනෙක් දායක වෙලා තියෙනවා. ඒක ලැජ්ජාවට කාරණාවක්. නමුත් කරන්න දෙයක් නැහැ. ඒක තමයි හැටි. මතක තියාගන්න මේ උදෑසන ආහාරයට අපිට කිසි දෙයක් අවශ්‍ය නැහැ. උදෑසන ආහාර වේලේ වැදගත්කම තියෙන්නේ සීරියල් කම්පැනි කාරයින්ට විතරයි.
අපි ඒකට ජීවිතයෙන් වන්දි කියනවා. අපේ ජීවිතයෙන් අපි වන්දි කියනවා මේ මිනිස්සුන්ගේ මඩිය තර කර ගැනීම වෙනුවෙන්. සහ සමහර අය මේ උපදෙස් ලබා දෙනවා කාගේ හෝ මඩිය තර කිරීම වෙනුවෙන්. රාත්‍රී ආහාරය වෙලාසර ගන්න, උදෑසන ආහාරය පරක්කු කරන්න, උදෑසන ආහාරය අතහැර දාන්න, දවසකට ආහාර වේල් දෙකක් ගන්න, අතරින් පතර කන්න එපා. පොල් සම්බෝල බිත්තර මී කිරි මාළු මස් බටර් පොල් තෙල් චීස් අරිගැට පෙර වගේ ආහාර වර්ග පිඟානෙන් භාගයකට වඩා ගන්න. පුළුවන් නම් මේක පිඟාන පිරෙන්නම ගත්තොත් ඉක්මනටම දියවැඩියාව සනීප වෙනවා. මාස 6ක් යනකල් පළවෙනි මාස 6ේදී කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර පුළුවන් තරම් අඩු කරන්න පුළුවන් නම් නැත්තරම නැති කරන්න පුළුවන් නම් දියවැඩියාව ඉක්මනට සනීප වෙනවා. මාස 6ක් ගියාට පස්සේ නැවත වරක් ඕගලන්ට පිඟානෙන් 4 එකක් යනකල් මේ කාබෝහයිඩ්‍රේට් තියෙන ආහාර එකතු කරගන්න පුළුවන්. දියවැඩියාව සමනය කර ගැනීමේදී ඉතාම වැදගත් දෙයක් රාත්‍රී නිින්ද රාත්‍රී 10ට කලින් නිදා ගන්න එක. ඉතින් අපේ වයසක අම්මලා එහෙම නැත්නම් තාත්තලා පුරුදු වෙලා තියෙනවා අලුත් වසංගතයක් රෑ 10 12 1 2 වෙනකල් ටීවී බලන එක එහෙම නැත්නම් බණ අහන එක ඔය ඔක්කොටම වැඩි වැදගත් 10ට කලින් නිදා ගන්න එක. 10ට කලින් නිදාගත්තේ නැත්නම් නිින්ද නොගිය තැඳර වෙලා ඉන්න එක ලයිට් ඕෆ් කරගෙන ශරීරයේ හෝමෝන වල ක්‍රියාකාරීත්වය අඩාල වෙනවා අපි 10ට නිදාගත්තේ නැත්නම්. අනිත් එක උදේ පාන්දර 3ට 4ට නැගිටගෙන භාවනා කරන්න යන්න එපා. අඩුම ගානේ 5 වෙනකල්වත් නිදා ගන්න. ටික දවසක් යනකොට මේක පුරුදු වෙනවා. ඒ නිසා රාත්‍රියේ මුල් කාලයේදී පැය 4ක 5ක එක දිගට නිින්දක් ලබා ගන්න එක ගොඩක් වැදගත්. වයසක අයට රාත්‍රියේදී මුත්‍රා කරන්න ආහාරින්න සිද්ධ වෙනවා. විශේෂයෙන් දියවැඩියාව තියෙන අය 3-4 සැරයක් ආහාරිනවා. සහ පිරිමි අයගේ පුරස්ත්‍ර ග්‍රන්ථියේ ඉදිමීම නිසා මුත්‍රා කරන්න නැවත ආහාරින්න වෙනවා. ඉතින් මේකට හොඳම පිළියම තමයි හවස් වරුවේදී ඔයගොල්ලෝ බොන වතුර ප්‍රමාණය ටිකක් අඩු කරන එක. හවස 6න් විතර පස්සේ වතුර බොන්නේ නැතුව හිටියොත් රැයට මුත්‍රා කරන්න යන්න ආහාරින්න වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් ප්‍රමාණයට මම කියන දේවල් කරන්න බැරි මරගාතේ කරන්න යන්න එපා. ටික තමයි මොනවා හරි වෙනස්කමක් කරනවා නම් කරන්න ඕනේ. වැඩියෙන් වැදගත් මාතෘකාවක් තමයි ව්‍යායාම. ව්‍යායාම ගැන මම ගොඩාක් කියලා තියෙනවා. ශක්තිවර්ධක ව්‍යායාම ඉතාම වැදගත්. අවුරුදු 60 පහ වෙනකොට අපි ජීවත් වුණාට වැඩක් නැහැ. ඇඳට වෙලා ඉන්න වෙනවා නම් ඒ නිසා අවුරුදු 60 පෙන්නට පස්සේ හැමෝම දවසකට ස්කොට් 20ක් කරන්න ඕනි. ඒක අනිවාර්යයි. මොකද එහෙම නැත්නම් ඇඳෙන් නැගිටලා টয়ලට් එකට ගිහිල්ලා ඒ අවශ්‍ය කටයුතු තනියෙන් කරගන්න හැකියාව නැති වෙලා යනවා. මේක අහන ඕගොල්ලන්ගේ තාත්තලා අම්මලා ඉන්නවා නම් ඒගොල්ලන්ට බලෙන් හරි මේක කරවන්න. මොකද ඒගොල්ලන්ගේ ජීවිතය ජීවත් වෙලා ඉන්න තාක්කල් කාටවත් බරක් නොවි ස්වාධීනව ඒගොල්ලන්ට ගත කරන්න උදව් කරන එක දරුවන් වශයෙන් අපේ වගකීමක් කියලායි මම හිතන්නේ. ස්කොට් කරනවා කියන්නේ නැගිටලා වාඩි වෙනවා. එම එකපාරට කරන්න අමාරු නම් පුටුවක ඉඳලා නැගිටින්න පුළුවන්. එතකොට ඒක හරි 20 පාරක් කරන්න. ටික දවසක් ගියාට පස්සේ පුටුව අතහැරලා බිමට වාඩි වෙන්න උත්සාහ කරන්න. ඉතින් ඒක ඊගාවට ස්කොට් පුෂ්-අප්ස් බ්‍රිජ් වෝකින් ලන්ජස් ෆ්‍රන්ට් ප්‍රෙස් එවන ඔළුවට උඩින් බරක් උස්සන එක මේ වගේ ශක්තිවර්ධක ව්‍යායාම කරන්න බොහෝ දෙනෙකුට පුළුවන් කරන එක ගොඩක් වැදගත්. ශරීරයේ මාංශ පේශි තමයි ඔයගොල්ලෝ කොච්චර කාල ජීවත් වෙනවද කියලා තීරණය කරන එක ප්‍රධාන සාධකයක්. අපි කොච්චර කාල ජීවත් වෙනවද කියන එක තීරණය කරන ඉන්ද්‍රියයන්ගෙන් වැඩියෙන්ම වැදගත් ඉන්ද්‍රිය තමයි හෘදය. දෙවෙනියට වැදගත් වෙන්නේ පෙනහළු. තුන්වෙනියට වැදගත් වෙන්නේ ඔබේ කකුල් වල තියෙන මාංශ පේශි. කොයි කකුල් වල තියෙන මාංශ පේශි කොයිතරම් ශක්තිමත්ද, කොයිතරම් විශාලද කියන එක උඩ ඔබ කොයිතරම් ජීවත් වෙනව නිරෝගීව ජීවත් වෙනවද කියන එක තීරණය වෙනවා. ඉතින් අපිට මෙන්න මේ ටික කරගන්නට පුළුවන් නම් දියවැඩියාව ගැන තියෙන බය, අනියත බය නැති කරගන්න පුළුවන්. දියවැඩියාව කියන්නේ බොහොම පහසුවෙන් සනීප කරගන්න පුළුවන් රෝගයක් කියන එක මතක තියාගන්න. ඉතින් ඒකට වැදගත් වෙනවා ඔබේ ආකල්පවල වෙනසක් ඇති කරගන්න ඕනේ. දියවැඩියාව කියන්නේ ඉතාම භයානක රෝගයක්. ඒ වගේම ඒ කියන්නේ සනීප කරගන්න පුළුවන් රෝගයක්. ඒ නිසා මේ ගැන නැවත වතාවක් කල්පනා කරලා බලන්න. ලංකාවේ ජනගහනයෙන් භාගයකට දියවැඩියාව හෝ පූර්ව දියවැඩියාව තියෙනවා. මේ නිසා ඇතිවන අතුරු ආබාධ නිසා මුදල් වියදම් වෙන වේදනාකාරී කකුල් කපන්න වෙනවා, ඇස් පේන්නේ නැති වෙනවා, කන් ඇහෙන්නේ නැති වෙනවා, මානසික ගැටලු ඇති වෙනවා, ඩිමෙන්ෂියා හැදෙනවා. මේ වගේ ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. මේවා ඊටාම හිතට කරදර දෙන රෝග තත්ත්ව. මේ තත්ත්වයන් වලට යන්නේ නැතුව ජීවිතයේ අවසාන කාලයේ සතුටින් ගත කරන්න අවශ්‍ය නම් මම කියපු දේවල් නැවත වතාවක් රිවයින් කරලා අහලා බලන්න.